හෙලෝ ට්‍රේඩර්ස් අපි බලමු මෙන්න මේ 20 ට්‍රේඩ් එක ගෝල්ඩ් වල අපි කොහොමද කැච් කරගත්තේ කියලා. මුලින්ම අපි බලමු මේකේ බයස් එක කොහොමද මම බිල්ඩ් කරගත්තේ කියලා. අපි වීක්ලි එකට ගියොත් එහෙම වීක්ලි එකට ගියාම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වීක්ලි ප්‍රීවියස් වීක්ලි ලෝස් දෙකක් මාකට් එක අරගෙන තිබ්බේ. ඒත් එක්ක මෙතන තිබ්බ වීක්ලි සපෝට් එකේ මාකට් එක ටැප් වෙලා උඩට යන ගමන් එතනින් රිජෙක්ට් වෙන ගමන් තමයි මාකට් එක තිබ්බේ. එතකොට අපිට හොඳ බයි ප්‍රෙෂර් එකක් තිබ්බා. හොඳ බයිස් එකක් බලන්න පුළුවන් කියන එක මගේ අයිඩියා එකක් තිබ්බා. එතකොට අපි 1 hour එකට ගියොත් එහෙම 1 hour එක ඕල්රෙඩි අපිට තිබ්බේ මෙතනින් දීපු SMB එකෙන් පස්සේ අපිට bearish market structure එකක් තිබ්බේ මේ 1 hour එකේ. එතකොට අපිට මෙතන තිබ්බ BOS එක මේ BOS එක දුන්නාට පස්සේ අපිට ISP එක මෙතන point එකේ හැදුවා. එතකොට අපි මුලින්ම මෙතන ISP එකේ ඉඳන් මෙතන හදපු low එකට මම ගහගත්ත fib එක. එතකොට අපි බැලුවොත් එහෙනම් මෙන්න මේ level එකේ මෙන්න මෙතන හදපු level එකේ මේ level එකේ මෙතන අපිට trap ISP එකක් තිබ්බා. එතකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම මාකට් එකේ trap ISP එකක් හැදුවම මාකට් එක උඩට ඇවිල්ලා ඒ trap ISP එක කඩන්න ඕනේ කියන එක. හරිද? ඔන්න ඔය අයිඩියා එකක් තියාගෙන තමයි අනිවාර්යයෙන්ම buy pressure එකක buy pressure එකක් තියෙනවා කියන අයිඩියා එකෙන් මම හිටියේ. ඒතකොට බැලුවොත් එහෙම මම සාමාන්‍යයෙන් එන්ටර් වෙන්නේ ලන්ඩන් කී zone, ලන්ඩන් ඕපන්, නිව්යෝර්ක් කී zone, නිව්යෝර්ක් ඕපන් විතරයි. එතකොට මෙතන අපි ලන්ඩන් නිව්යෝර්ක් sorry ලන්ඩන් කිල් zone එක බැලුවොත් එහෙම 11 මාර 12 මාරේ මම එන්ට්‍රි එකක් ප්ලේස් කරා මෙතන. මෙන්න මේ සපෝට් එකෙන්. මොකද මෙතන ඉන්ඩියුස් කරලා තිබ්බේ මේ සපෝට් එක. ඒකින්ද මෙතන සපෝට් එකෙන් මම එන්ට්‍රි එකක් ගත්තා. මෙතන ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගැහුවා. මෙතන ලොකු ඉන්ඩියුස්මන්ට් එකක් තිබ්බේ නැති හින්දා කියන්නේ ලොකු මේජර් ඉන්ඩියුස්මන්ට් එකක් නෙවෙයි හින්දා මම SL එක ටිකක් ලොකුවට තිබ්බා. මෙන්න මේ සපෝට් එකට නිකන්. එතකොට 33ක් වගේ තමයි SL එක මෙතනදී තිබ්බේ. මෙන්න මේ ෆ්‍රැන්ක් ට්‍රැප් ISP එක ටාගට් කරලා තමයි මේ ට්‍රේඩ් එක ගත්තේ. එතකොට මෙතන 6.5ක RR එකක් මෙතනදී හිට් කරා. එතකොට අපි බැලුවොත් එහෙනම් අපේ මේන් ට්‍රේඩ් එක 20 hour ට්‍රේඩ් එක කොහොමද කැච් කරේ කියලා. එතකොට මට අනිවාර්යෙන් අයිඩියා එකක් තිබ්බ මාකට් එක අපේ දැන් ඉන්න අපේ රේන්ජ් එකේ. කියන්නේ අපි දැන් ඉන්නේ මෙතන ISP එකේ ඉඳන් මෙන්න මේ ලෝ එකට ගියොත් එහෙනම් මේ රේන්ජ් එකේ තමයි අපි ඉන්නේ. එතකොට මාකට් එක මෙන්න මේ 50% කියන ලෙවල් එකට ටැප් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඩිස්කවුන්ට් එකට මාකට් එක කියන්නේ ERL එකට මාකට් එක එන්න කලින්. එතකොට එතකොට මට අයිඩියා එකක් තිබ්බා අනිවාර්යෙන් මෙන්න මේ 4573 කියන ලෙවල් එක මාකට් එක ටැප් කරන්න ඕනේ කියලා. ඔන්න ඕක අයිඩියා ඔළුවේ තියාගෙන තමයි මම මෙන්න මේ දෙවනි ට්‍රේඩ් එකට මෙතනදී එන්ටර් උනේ. දෙවනි ට්‍රේඩ් එකත් අපිට දුන්නේ කිල් zone එකේ. එතකොට මේක දුන්නේ නිව්යෝර්ක් කිල් zone එකේ. හතරමාර පහමාර අපි ගහගත්තොත් එහෙම අපිට ලස්සන කී ලෙවල් එකක් හදලා තිබ්බා 15 මිනිත් එකේ. මෙන්න මෙතන හදලා තිබ්බා කී ලෙවල් එක. ඒත් එක්කම මෙන්න මේ කී ලෙවල් එක හරියටම ලන්ඩන් ලෝ එකෙන් මෙතන අපිට ඉන්ඩියුස් කරලා තිබ්බා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ලන්ඩන් ලෝ කියන්නේ මේජර් ලික්විඩිටි පොයින්ට් එක. එතකොට මෙන්න මේ වගේ ලොකු ලික්විඩිටි එකකින් මේ කී ලෙවල් එක ඉන්ඩියුස් කරපු හින්දා මම කෙලින්ම මෙතෙන් ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ගැහුවා අපේ කී zone එකේ ටයිම් එකටත් මෙතන ලයින් වෙච්ච හින්දා. ඊට අපි බැලුවොත් මෙන්න මෙතන සපෝට් එකෙන් කෙලින්ම මම එන්ට්‍රි එක ගත්තේ. හරියටම 4 මාර්ට මේක හිට් වුණා. එතකොට කෙලින්ම මගේ ටාගට් එක උනේ 50% එක හරියටම ඒක හිට් වුණා. එතකොට බැලුවොත් 50% එක 4573 මෙන්න මෙතන තිබ්බේ හරියටම 1 to 20 එකක් මෙතනදී හිටුණා. මෙන්න මේ හයි එකට තමයි මම ටීප් එක තියලා තිබ්බේ. එතකොට ලස්සන 1 to 20 එකක් අපිට මෙතනදී දුන්නා. එතකොට බොයිස් ඔහම තමයි මෙන්න මේ ට්‍රේඩ් එක අද දවසේ මම ප්ලේස් කරගත්තේ. එතකොට අපි බැලුවොත් එහෙම අපේ හෙට දවසට කොහොමද බයස් එක තියෙන්නේ කියලා. මෙතනින් ගත්තොත් එහෙම අපේ දැන් ඕල්මෝස්ට් 50% එකට ඒ කියන්නේ ප්‍රීමියම් ප්‍රයිසස් වලට මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි තවත් ටිකක් උඩට එන්න පුළුවන් මාකට් එක. මොකද ලොකු වීක්ලි ලෝස් දෙකක් අරගෙන තියෙන හින්දා ඔල්රෙඩි ඩීප් රීට්‍රේස්මන්ට් එකක් මාකට් එක දීලා පල්ලෙහාට එන්න chance එකක් තියෙනවා. එතකොට අපි බැලුවොත් එimhe හෙට කන්ෆර්මේෂන්ස් බලලා අපිට මෙන්න මේ level එක ටාගට් කරලා මෙතන ERL එක ටාගට් කරලා හොඳ සේල්ස් ටිකක් මාකට් එකේ බලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා හෙට දවස් ඇතුලේ. ඒ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ටියුස්ඩේ කියන්නේ ටියුස්ඩේ සාමාන්‍යයෙන් හයි එක හෝ ලෝ එක හදනවා වීක් එකේ. එතකොට මම එක්ස්පෙක්ට් කරන්නේ මාකට් එක හෙට දවසේ මෙතන හයි එක හදලා මාකට් එක ආපහු අපිට ලොකු සෙල් ප්‍රෙෂර් එකකින් මාකට් එක පල්ලෙහාට එයි කියලා තමයි දැනට තියෙන ඩේටාත් එක්ක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔහොම තමයි බොයිස් අද දවසේ ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් එක පේන ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.